කොහොමද ඔයාලට මං දන්නවා ඔයාලා හොඳින් ඇති කියලා. මමද ඔයාට කියන්න යන්නේ මගේ පුතා ක්‍රිස්මස් සෙලිබ්‍රේෂන් කරපු විදිහ. ඒ කියන්නේ මේ ඇත්තටම 2025 year එකේ යට අවුරුදු 8යි. දැන් අපි බලමු මේ කොහෙද ගිහින් තියෙන්නේ කියලා. මේ ඇත්තටම හැව්ලක් සිටි එක. ඉතින් අපි මේ එදා ගියා ක්‍රිස්මස් වලට. මම හිතන්නේ ක්‍රිස්මස් වලට පස්සේ තමයි අපිට යන්න පුළුවන් වුණේ. හරිම ලස්සන ලොකු ක්‍රිස්මස් ට්‍රී එකක් තිබ්බා. ඒ කියන්නේ ගොඩාක් ලොකු හයිට් එකක් තිබ්බේ. ඊට අමතරව ස්මෝල් ඩෙකරේෂන් ගොඩාක් තිබ්බා. ඔය ඒ වගේ තැන්වල දාපු ෆොටෝස් තමයි මම ඔයාලට දාලා තියෙන්නේ. ඉතින් එයා මම ගත්ත සෙල්ෆීස් තියෙනවා දැන් මේකේ. එයා මගේ ෆොටෝස් කීපයක් එයා ගත්තා. තව ඊට අමතරව එයා ගේම් කරපු ෆොටෝස් තියෙනවා. ඒවා මම තව චුට්ටක් පැහැදිලි කරන්න. මේ අපි ක්‍රිස්මස් ට්‍රී එක ඉස්සරහ ගත්ත ෆොටෝස්. ඒ කියන්නේ ෆ්ලෝ එක අපි යන ගමම ක්‍රිස්මස් ට්‍රී එක කැප්චර් කරලා තමයි අපි මේ ෆොටෝස් ගත්තේ. මේ මගේ සුදු පුතා ගත්ත ෆොටෝ එකක් මගේ. මෙයා හරි ලස්සනයි නේද? ඒ වගේම ඔය ෆොටෝ එක ඒ වගේ තමයි වයිට් බෑග්ග්‍රවුන්ඩ් එකේ ගොඩාක් ලස්සන කලර් එකන. මම තියනවා අරගත්තා. මොකද මේකම ගොඩාක් ලස්සනයි. යාගේ ඩ්‍රෙස් එකකට ඒක ගොඩාක් මැච් වුණා. මේ එයා ගත්ත ෆොටෝ හරි ලස්සනයි නේද? මොකද යාගේ අප්පච්චි නැතුව අපි ගිය ෆස්ට් ටයිම් එක මේ. මොකද අප්පච්චි ගිහින් හරියටම මාස 6යි. ඉතින් මේ ක්‍රිස්මස් එක සෙලිබ්‍රේට් කරනවා. එයා කරපු ප්ලේ ගේම්ස් මම අර කිව්ව බයික්ස් දෙකක් තියෙනවා. තව බයික් එකක් ඉස්සරහට තියෙනවා ෆොටෝ එකක්. මෙයා හැම ගේම් එකක්ම ආසාවෙන් ප්ලේ කරා. හැබැයි ලොකු දැනුමක් තිබ්බේ නෑ මේවා ප්ලේ කරන්න. ඒ වුණාට එයාට පුළුවන් විදිහට එයා ප්ලේ කරා. මේ වෝටර් වලින් තමයි මේ වෝටර් ෂූට් එකක් තිබ්බේ මෙතන. වෝටර් වලින් ෂූට් කරන්න තිබ්බේ. මේ බබල් එකක්. මේක විනාඩි 20ක් ඉන්න පුළුවන් ඇතුලේ. එයා එතන ගොඩාක් එන්ජොයි කරා. මේ බැලුන්ස් අල්ලන්න තිබ්බේ. එයාගේ වයස වගේ යාළුවෝ කීප දෙනෙකුත් හිටියා. මේ එයාගේ හයිට් එකටම හම්බෙච්ච වයිට් කලර් සැන්ටා කෙනෙක්. එයාත් හරිම කියුට්. ඉතින් එයා ගාව තියලත් මම ෆොටෝ එකක් ගත්තා. මේකත් ගොඩක් ස්පෙෂල් ලොකේෂන් එකක් ඔතන. ඒ මිනිකෝප් එකත් එක්ක ගොඩක් අය ෆොටෝස් ගත්තා. ඉතින් මාත් කෙවන්න තියලා ලස්සන ෆොටෝ එකක් ගත්තා. මේ ක්‍රිස්මස් ට්‍රී එක ඉස්සරහා ගහපු ෆොටෝස්. ඉතින් එල්ෆ්ලා තමයි ගොඩක් තිබ්බේ. ටීම් එක වෙලා තිබ්බේ. මේ කෙවන් ගත්ත ෆොටෝ එකක්. ඊට අමතරව අපි බබල් ටී පේස්ට්‍රි එකකුයි මම එයාට අරන් දුන්නා උදේට. ඒක හරිම ලස්සයි පේස්ට්‍රි එක. මේ එතනත් හරිම ලස්සනයි. චුටි මේ ඩෙකරේෂන් ඔය කෙවන්නේ මම ගත්ත මගේ ආසම සෙල්ෆි එකක්. ඔය එතන ඉතින් අපි කට්ටියට කියලා ගත්ත ෆොටෝස් තමයි ඔය. එයා ගොඩක් හැන්සම්. ෆොටෝස් වලට ලස්සනට ඉන්නවා. එක ඇක්ෂන් දානවා. ඉතින් මම ඒ හැමදේම තියලා එයාට කවදා හරි මතක් වෙන්න මේවා ලස්සන මෙමරි එකක් කරන්න තමයි මට මේම ෆොටෝස් මම ගොඩක් එයාගේ ගත්තේ. ඔව් මේ හරියට එයාට හිතන ඇක්ෂන්ස් දැම්මේ. ඔය ඔතන වන් ගෝල් ෆේස් එතන ඉස්සරහම තියලා තමයි ෆොටෝස් ගත්තේ. මේ අනිත් එක ඒ කියන්නේ මේ බයික් එක තමයි මම අර කිව්වේ. එයා ප්ලේ කරලා ඔය ගේම් සොෆ්ට් ටොයිස් දෙකකුත් එයාට හම්බුණා. ඒ බබල් එකක් තිබ්බා. ඒ බබල් එක ඇතුළට දැම්මම එයා ලස්සනට ප්ලේ කරපු එක මම කිව්වේ ඔය බබල් ටී පේස්ට්‍රි කන තව ෆොටෝ එකක්. එයා හරි එන්ජොයි කරා ඒ මීල් එක. එයාට ඒක හරි රසයි. ඔය ඩෝනට් එක සොෆ්ට්ම සොෆ්ට් ඒ ඩෝනට් එක අපි මේ එක ගත්තේ මේ බ්‍රවුන් ෂුගර් කියන මේ මෝල් එකෙන්. හරිම රසයි ඒකත්. ඊට අමතරව අපි බිරියානි ස්නැක්ස් කෑවා.